මල් ටික දැක්කම මොකද හිතුනේ? දැන් ඔයාලට පේනවද අපිට කොයිතරම් ලස්සනට මේ මල් වල හැඩි ඇවිත් තියෙනවද කියලා? මෙන්න මේ මල්. මොකද හිතන්නේ? මේ අපි ඇඳුමක් සඳහා නිර්මාණය කරපු මලක්. මෙන්න මේ මල තමයි මම ඔයාලට අද කියලා දෙන්න හදන්නේ. මම තාම මේකේ ගවම නිර්මාණය කරලා නැහැ. නමුත් මම ඒ හදපු මල ඔන්න ඔයාලට ඉදිරිපත් කරනවා. ඔයාලට පුළුවන් හදලා බලන්න මෙන්න මේ වගේ මල් අපිට බලන්න කොයිතරම් ලස්සනට හදන්න පුළුවන්ද කියලා. පුංචි කැපකිරීමක් විතරයි ඕනේ ලස්සන නිර්මාණ කරන්න පුළුවන්. මම අන්නේ නිසා තමයි හැම වෙලේම ඔයාලට කියන්නේ අපි දෙයක් කරන්න පැකිලෙන්න අවශ්‍ය නැහැ. අනිත් දේ තමයි මම ගොඩාක්ම මගේ ක්ලාස් වල ළමයින්ට මම කියන දෙයක් තමයි කොයිම වෙලාවකවත් තව කෙනෙක් කරන දෙයක් කරන්න උත්සාහ ගන්න ඕන නැහැ. අපිට අපි වෙලා අපිට අපේම නිර්මාණ බිහි කරන්න පුළුවන්. අලුත් විදිහට හිතලා අලුත් දේවල්. අපි කරන්නේ අලුත් විදිහට අපි හිතාගෙන අලුත් දේවල් පුළුවන් තරම් වලට දෙන්න උත්සාහ කරනවා. ඒතර ඔයාලා ගන්නෙත් අපිට මේ අලුත් දේවල් මොනවද කියලා ඔයාලගේ ජීවිතේට එකතු කරගන්න. ඒතර මෙන්න මේ මලත් එහෙනම් බලන්න අපි හදන්නේ කොහොමද කියලා. ඔයාලගේ ඇඳුම් නිර්මාණයක් සඳහා එකතු කරගන්න පුළුවන් මේ නිර්මාණ. එහෙනම් ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ වගේ මලක හැඩතලයක් ඇඳ ගන්න. ඒක දැන් ඔයාලට තනියම ඇඳ ගන්න පුළුවන් ලොකු දෙයක් නෙවෙයි. මෙම කාඩ්බෝඩ් එක වගේ ඇඳගෙන මේක තියලා ඉස්සෙල්ලා පෙති ටිකක් කපා ගන්න. දැන් අපි කපන පෙති එකම සයිස් එකකින් අපි කපන්නේ. එහෙම සයිස් අඩු කරලා කපන්නේ නැහැ මේකෙදී. එකම සයිස් එකකින් මෙන්න මේ විදියට අපි පෙති ටිකක් කපා ගන්නවා. ඔයාට අවශ්‍ය මල් ප්‍රමාණය අනුව යන පෙති ප්‍රමාණය වෙනස් වෙනවා. Keys are falling like teardrops, slow. Each note whispers what I don't know. A melody crawling through the cracks of me, like shadows on water. It's hard to see. Falling keys, breaking free, a quiet storm inside of me. They tumble down, they spin around, lost and found, lost and found. The chords are heavy.